පරිපූරක වෘත්තිකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. තමන්ගේ ශේෂ්ත්‍රයට උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව තිබෙන අර්බුදයක් පිළිබඳව. මේ වර්ජනය ඇතුලේ වෙනත් දේශපාලන ඌමනාවක් තියෙන බව අපිට පැහැදිලි. මොකද මේ වර්ජනය නඩුවක් තියෙනවා. ඒ නඩුවෙන් ඒගොල්ලොම ඉල්ලලා තියෙනවා බඳවා ගැනීම අත්හිටුවන්න කියලා. අනිත් පැත්තෙන් ඒගොල්ලොම ස්ට්‍රයික් කරනවා බඳවා ගන්න කියලා. ඒතර ක්‍රමවේදය හදා ගන්න ඕනේ එක අපිත් පිළිගන්නවා. ක්‍රමවේදය වෙනස් කරගත යුතුයි ඒකත් අපි පිළිගන්නවා. මේ වඩා සාධාරණ සහ යුක්තිසහගත ක්‍රමවේදයකට යා යුතුයි ඒකත් අපි පිළිගන්නවා. හැබැයි නමුත් වැඩ වර්ජනයකට මේ වෙලාවේ යෑම සම්බන්ධව අපි පිළිගන්නේ නැහැ. මේ වැඩ වර්ජනයට යනවත් එක්ක අපි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. අර බෙල්ලන මහත්තයා ඊයේත් මාධ්‍ය හමුවට ඇවිල්ලා කියනවා මේගොල්ලන්ට උපාධියක් දුන්නේ අපරාධි කියලා. බෙල්ලන මහත්තයාගේ තියෙන වෘත්තීය කුහකත්වය අපි ඊටාම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිනවා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. මේ වෙනකොට අද දවසේත් පරිපූරක වෘත්තිකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. තමන්ගේ ශේෂ්ත්‍රයට උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව තිබෙන අර්බුදයක් පිළිබඳව. දැන් මේ අර්බුදය සාමාන්‍යයෙන් සමසෞඛ්‍ය උපාධිධාරීන්ට එන අර්බුදයක්. ඒ සමසෞඛ්‍ය කණ්ඩායම ඇතුලේ හෙද කණ්ඩායමක් ඉන්නවා. දැන් හෙද කණ්ඩායම් වලට මේ අර්බුදේ නැද්ද කියන ප්‍රශ්නේ රට හමුවේ තියෙනවා. ඇත්තටම අපි කියන්න ඕනේ මේ බඳවා ගැනීම වලට හෙද කණ්ඩායම් වලට ගැටලුවක් නැහැ. මොකද අවශ්‍ය තරමට පුරප්පාඩු මේ හෙද සේවාව ඇතුලේ තියෙනවා. ඒ පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කිරීම සඳහා තවත් විශාල ප්‍රමාණයක් හෙද ශේෂ්ත්‍රයට බඳවා ගත යුතුව තිබෙනවා. හෙද සේවා ව්‍යවස්ථාව යටතේ මේ උපාධිධාරීන් බඳවා ගැනීමට එතන අපිට හිඩසක් නිර්මාණය කළ තියෙනවා 25ක් බඳවා ගන්නට පුළුවන් කියලා. දැනට ඉන්න උපාධිධාරීන් සියලුම දෙනා වුණත් මේ 25 ඇතුළට කරලා බඳවා ගන්නට පුළුවන්. මම ඔබට පැහැදිලි කරොත් එහෙම හෙද සේවාවේ පුරප්පාඩු පිළිබඳ තත්වය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් සංඛ්‍යා ලේඛන අනුව 2017 අවශ්‍යතාවය අනුව කියන්නේ 2017 රෝහල් සේවාවට සිටිය යුතු අවශ්‍යතාවය අනුව හෙද නිලධාරීන් 47731ක් සිටිය යුතු තිබුණා. නමුත් ඒ ප්‍රමාණය ඒ කියන්නේ 2017 ප්‍රමාණයෙන් දැනට සිටින්නේ ඒ කියන්නේ 2025 3.31 වෙනකොට සිටින්නේ 37409යි. ඒතර 3.31න් පසුව 3147කට අපොයින්ට්මන්ට් දුන්නා. ඒ කියන්නේ දුන්නා. තවත් 2075ක් පුරප්පාඩු තිබෙනවා. ඒකත් එක්කම ස්ථිර වශයෙන්ම නිවාඩු ලබා. ඒ කියන්නේ අවුරුදු 5ක නිවාඩුව ලැබලා පිටරට ගිහිල්ලා තියෙනවා. නර්සස්ලා 1126ක්. මේ අනුව මේ මොහොතේ පුරප්පාඩු තියෙනවා 3237ක්. එතකොට මේ 3237 අපි මේ විදිහට කවුන්ට් කරනකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට හෙද සේවාවෙන් බැහැර වෙනවා 1500ක් විතර. මම ඒක සංඛ්‍යා ලේඛන වලින්ම කිව්වොත් එහෙම 2023 වර්ෂයේ මේ සේවාවෙන් බැහැර වෙලා තියෙන කෙනෙක් නිවාඩු ලබා විශ්‍රාම ලබා වෙනත් විදිහට මේ සේවාවෙන් බැහැර වෙලා තියෙනවා 1703ක්. 2024 බැහැර වෙලා තියෙනවා 1417ක්. ඇවරේජ් එක ගත්තොත් එහෙම 1500ක්. මේ 1500ත් අර 3200 ගන්නට එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 5000ක හෙදෙන්ගයක් තියෙනවා. එතකොට A level වලින් ගත්තොත් එහෙම 2020 21 22 කණ්ඩායම් වලින් දැනටත් ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා සැලසුම් කරලා තියෙනවා තවත් මාස දෙකක් කාලයක් තුල අර 2020 21 22 A level කරපු කණ්ඩායම් වලින් 3500කට අධික ප්‍රමාණයක් හෙද සේවාවට බඳවා ගන්න. එම ප්‍රමාණය 25ක් උපාධිධාරීන්ගෙන් සමායෝජන පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකියාව තියෙනවා. ඒ අනුව ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුව යටතේ ගෝඨාබේලගේ ආණ්ඩුව යටතේ මෙච්චර කල්, ඒ කියන්නේ 2021 22 23 24 25 24 දක්වා කාල සීමාව තුළ එකදු උපාධිධාරියෙක්වත් බඳවා ගත්තේ නැහැ. ඒ උපාධිධාරීන් සියල්ල වුණත් හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ හැකියාව මේ ඉදිරි මාස 2 හෝ 3 ඇතුළත තියෙන නිසා හෙද කණ්ඩායමේ ප්‍රශ්නයක් නැහැ. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් අපි කියන්න ඕන දේ තමයි මේ උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය. ඇත්තටම ලෝකයේ ගුණාත්මක සාතු සේවාවක් ලබා දීම සඳහා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අධ්‍යාපනය වැඩි වෙන්න ගුණාත්මකතාවය ඉහළ යනවා. ඒ නිසා මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් මේ ශේෂ්ත්‍රයට එන එක මේ රටේ ජනතාවගේ වාසනාවක්. මේ ජනතාවගේ සෞඛ්‍ය සේවාව තමයි මේ දියුණු වෙන්නේ.
ඒ නිසා මේ ඊටාමත් මේක හොඳ තත්වයක් මේ උපාධිධාරීන් සේවාවට බඳවා ගැනීම. නමුත් මේ උපාධිධාරීන් සේවාවට බඳවා ගන්න තීරණය කරපු මේ ආණ්ඩුව මේ උපාධිධාරීන් බඳවා ගන්නකොට බඳවා ගන්න උනේ බඳවා ගැනීමේ පටිපාටි අනුව. ඒතර මේ බඳවා ගැනීමේ පටිපාටි හැදුවේ 2022. ඒක හදනකොට ඒ වෙලාවේ හිටපු ආණ්ඩු වල තිබුණු තොරතුරු වලට අනුව රාජ්‍ය සේවා කමිෂන් සභාව හැදුවේ මේ කට්ටිය ශේෂ්ත්‍රයට බඳවා ගන්නකොට තරඟ විභාගයක් යෝජනා කරලා. ඒතර මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ තරඟ විභාගයට යන්න. ඒක ආණ්ඩුවේ කැමැත්ත නොවුනත් පවතින ක්‍රමවේදය අනුව යා යුතු තිබුණේ එතනට තමයි. ඒ අනුව කටයුතු කරා. ඒ අනුව කටයුතු කරන එක ගැටලුවක් වුණා. මොකද මෙරිට් ලිස්ට් එකක් තියද්දි මොකටද අර මේ බඳවා ගත්තේ අපේ තරඟ විභාගයෙන් කියන එක. ඒක ඇත්තටම විසඳාගත යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. හැබැයි ඒක විසඳාගත යුතු තිබුණේ රාජ්‍ය සේවා කමිෂන් සභාවෙන්. කමිෂන් සභාවෙන් කීප වතාවක් මේක ගැන විමසුවත් කමිෂන් සභාව දීපු උත්තරේ තමයි තරඟ විභාග උත්තරේ. ඒ නිසා මේ බලපෑම සිදු කළ යුතු ආයතන වෙනම තිබියදී මේ බලපෑම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරමින් වැඩ වර්ජනයකට යාම සම්බන්ධයෙන් ඇත්තටම අපිට සංගමයක් විදිහට ගැටලුවක් තියෙනවා. මොකද මේ රටේ ජනතාව මේ වෙනකොටත් දැඩි ඖෂධ හිඟයකින් මේ ඖෂධ හිඟේ මේ අලුතෙන් නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි පැරණි නිර්මාණය වෙච්ච එකක්. තාමත් මේ බලපෑම තිබියදී විවිධ ගැටලු තිබියදී මේ වර්ජනයට යාම ජනතාවගේ පාර්ශ්වයෙන් සුදුසුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් මේ වර්ජනය ඇතුලේ වෙනත් දේශපාලන ඌමනාවක් තියෙන බව අපිට පැහැදිලි. මොකද මේ වර්ජනය නඩුවක් තියෙනවා. ඒ නඩුවෙන් ඒගොල්ලොම ඉල්ලලා තියෙනවා බඳවා ගැනීමත් හිටවන්න කියලා. අනිත් පැත්තෙන් ඒගොල්ලොම ස්ට්‍රයික් කරනවා බඳවා ගන්න කියලා. ඒතර ක්‍රමවේදය හදා ගන්න ඕනේ එක අපිත් පිළිගන්නවා. ක්‍රමවේදය වෙනස් කරගත යුතුයි ඒකත් අපි පිළිගන්නවා. මේ වඩා සාධාරණ සහ යුක්තිසහගත ක්‍රමවේදයකට යා යුතුයි ඒකත් අපි පිළිගන්නවා. හැබැයි නමුත් වැඩ වර්ජනයකට මේ වෙලාවේ යෑම සම්බන්ධව අපි පිළිගන්නේ නැහැ. මේ වැඩ වර්ජනයට යනවත් එක්ක අපි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. අර බෙල්ලන මහත්තයා ඊයේත් මාධ්‍ය හමුවට ඇවිල්ලා කියනවා මේගොල්ලන්ට උපාධියක් දුන්නේ අපරාධි කියලා. බෙල්ලන මහත්තයාගේ තියෙන වෘත්තීය කුහකත්වය අපි ඊටාම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිනවා. බෙල්ලන මහත්තයලත් හැමදාම කරේ මේ වර්ගයේ දේශපාලන ගේම් එකක් තමයි. මේක දේශපාලන ගේම් එකක්. මොකද එක පැත්තකින් මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු ආණ්ඩුව පරද්දන්න කටයුතු කරපු පිරිසක් එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව ස්ට්‍රයික් එකක් කරනකොට මේ ස්ට්‍රයික් එකට සහභාගී නොවන පිරිසත් තරහ කරලා ද්වේෂසහගතව කටයුතු කරලා මේ වර්ජනයට ඇදලා දාන වැඩේ බෙල්ලන මහත්තයා අද ඊයේ විතරක් නෙවෙයි ඉදා ඉඳලම කරපු දෙයක්. මේ ලදරු වලුක්කුවට බෙල්ලන මහත්තයාගේ අපි හසු වෙන්නේ නැහැ. ඒ නිසා බෙල්ලන මහත්තයෝ අපි කියනවා ඔයා ඔය වෘත්තීය කුහකත්වයේ ප්‍රදර්ශනය නොකර පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. මේ ප්‍රශ්නේ ඇති අයත් ආණ්ඩුවත් මේ ප්‍රශ්න ගානට බේරගයි. ඒකත් අපි කියන්න ඕනේ. අනික් කාරණේ තමයි මේ දේශපාලන උවමනා මත කරන මේ වැඩ වර්ජන නිසා රෝගීන්ට වෙන හානිය ගැන අපිට කම්පනයක් තියෙනවා. ඒ කොහොමුණත් අපි ඉල්ලා සිටිනවා මේ සියලු පාර්ශවවලට බඳවා ගැනීමේ ක්‍රමවේදය අපි සකස් කරගමු. තියෙන එක වෙනස් කර ගැනීම සඳහා ක්‍රමවේදයකට යමු. නඩුව සම්බන්ධ වෙනම කතිකාවකට යමු. ඒ කෙසේ නමුත් මේක ඇතුලේ දේශපාලන ගේම් එක ප්ලේ කරන්න යන්න එපා. මේකෙන් අසරණ ජනතාවට තමයි හානියක් සිද්ධ වෙන්නේ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.